Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් ලස්සන දවසක් මේ vlog එක ඇවිල්ලා ඔයගලන් thumbnail එක දැක්කනම් දන්නවා මේ වෙසක් දවසේ කරපු vlog එක. මේක ඇත්තටම ගොඩාක් දවසක ඉඳන් අප්ලෝඩ් කරන්න හිතාගෙන හිටියා. ඒ වුණාට මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එකක් තිබුණ නැහැ පුතා එක්ක. පොඩ්ඩක් එහෙට මෙහෙට වැඩක් තිබුණා. කොහොම හරි ඉතින් ඔන්න වෙසක් දවසේ vlog එක අද තමයි එඩිට් කරන්න හම්බුනේ. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් එදා උදෙන්ම නැගිටලා වැඩ පටන් ගත්තා. එළිය නම් මාරම ලස්සනයි, හරිම කාම් දවසක්. මම දන්නේ වෙසක් නිසාද කියලා පුදුම කාම් ගතියක් තිබුණා. වෙනදට මාරම නිකන් අමුතු මෙස් එකක් තියෙනවා. හැබැයි අද නම් මාරම කාම් quiet දවසක්. කොහොම හරි උදෙන්ම නැගිටලා වැඩ පටන් ගත්තා. අපේ හස්බන්ඩ් ඊයේ හවස ඉඳලාම යාට පොල් රොටි කන්න ආසයි කී හිටියා. හැබැයි මට ටයිම් එකක් තිබුණේ නැහැ පුතා එක්ක ඒක හදලා දෙන්න යාට. ඉතින් මං හිතුවා උදෙන්ම මෙයාව නිදි කරලා අද හස්බන්ඩ්ට පොල් රොටි හදලා දෙනවා කියලා. මොකද අද එයා ගෙදර. ඉතින් අපි දෙන්න විතරයි අදත් ගෙදර. අම්මලා බිස්නස් වැඩකට එළියට ගිහිල්ලා. ගොඩක් වෙලාවට අපි දෙන්න තමයි ඉන්නේ. එහෙම නැත්නම් මම ගොඩක් වෙලාවට තනියෙන් තමයි ඉන්නේ. අම්මා ගොඩක් වෙලාවට බිස්නස් වැඩට යන නිසා. ඉතින් ඕගලන්ට මම වෙලාවක අපේ අම්මවත් පෙන්නන්න. ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා. කොහොම හරි මම දැන් පොල් රොටි ටික හදාගන්න යන්නේ. ඔයගොල්ලෝ බලන්න මගේ පොල් රොටි ලස්සනයි. රසද කියලා බලන්න බෑනේ. ඉතින් ළමයි ඔයගලන්ට කාලා බලන්න බෑනේ මං හදපු එක. ඔයගලන් බලන්න ලස්සනයිද කියලා. දැන් ඉතින් ළමයි මං ඔය පිටි ටික උරෙන් අරන් වාදනයේට දැම්ම කියලා මට අනම්මනම් කතා කියන්න එපා. මම මේ පිටි හලලා තියෙන්නේ. හලලා වෙනම මේ උර වලට වෙන් කරලා දාගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒකට දැන් ලුණු, එතකොට පොල්, තව මම රොටි හදනකොට ලුණු, අවුමිරිස් වගේ ඒවත් දා ගන්නවා. මේක අපි මට කියලා දුන්නේ අපේ අම්මා. එතකොට ඒක මාරම රසයි. ඒක නිකන් ලුණු මිරිස් නැතුව වුණත් ඒ පොල් රොටි කන්න පුළුවන්. මොකද ලුණුයි අවුමිරිසුයි හැපෙනවානේ. ඒකට මාරම නිකන් අමුතු රසක් එනවා. කොහොම හරි ඊයේ හදාගත්ත ඒවා තියෙනවා ඉතුරු ඒවා. චිකන් වගේක් ඉතුරු වෙච්ච ඒවා. ඉතින් ඒකත් රත් කරගන්නවා පොල් රොටිත් එක්ක කන්න. කොහොම හරි මේ තියෙන්නේ මම හදාගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. චිකන් තියෙනවා, බෝන්චි තියෙනවා, ලුණු මිරිස් හදාගත්ත පොල් රොටි කන්න. බෝන්චි නම් ඉතින් මේ ඊයේ වගේක් ඒක මේ දවල්ට බත් කන්න හින්දා දැන් රත් කරගත්තා. ඊට පස්සේ මේ අපේ හස්බන්ඩ් මොනවාද ඊයේ ෆ්‍රයිඩ් රයිස් එක ගෙනල්ලා දුන්නා. ඉතින් ඒවත් තියෙනවා. මේ තියෙන්නේ රොටි ගුලි 4ක් ඉතුරු වුණා. ඉතින් අපරාධලා මම ඒක ෆ්‍රිජ් එකේ දාලා අරන් තිබ්බා. මේ ඉතින් අපේ හස්බන්ඩ් ඉන්නා මේ පුතාව බලාගෙන. දැන් තමයි කන්නේ. කැමරා සයිඩ් කියලා මං අහනවා. රසයි. ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද පොඩි කඩ්ලින් ටයිම් එකකුත් ගත්තා. පුතාට ෆීඩ් කරන්න ටයිම් එකක් තිබුණා. ඉතින් එයාගේ ෆීඩ් කරන ටයිම් එකේ ඉතින් හස්බන්ඩ්ුත් ඇවිල්ලා පොඩ්ඩක් කඩල් වෙන අයත් ඉතින් ආසයිනේ. දැන් මම යන්නේ වොෂ් එකක් දාගන්න. මේ ඉතින් වොෂ් එකක් දාගත්තට පස්සේ ලස්සනයි. කොහොම හරි මම දැන් තමයි උදේට කන්නේ. වොෂ් දාගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා. මොකද මේ පුතා එක ටිකක් කන බොන වෙලාවල් එහෙ මෙහෙ වෙනවා සෑහෙන්න. උදේට කන්නේ සමහර වෙලාවට මම 12ත් පහු වෙලා සමහර දවසට අම්මා හිටියොත් නම් එයා උදෙන්ම මොන හරි හදනවා. එතකොට නම් වේල පහ කනවා. ඉතින් මම විතරක් ගෙදර ඉන්න දවසට හස්බන්ඩ් එක්ක කෑම් බීම ඔක්කොම හදලා බොෂ් දාලා කනකොට ඉතින් 12 විතර වෙනවා. කොහොම හරි දැන් මම කන්නවා ළමයි. විතරක් කාලා නතර වෙනන්න බෑනේ ළමයි. රොටියක් ඉතුරුලා තිබ්බා ඒකත් කෑවා. අහක දාන්න හොඳ නෑ. මට බඩ ගියේ නෑ. හැබැයි අහක දාන්න හොඳ නෑ. ඉතින් අපි දෙන්න යන්නේ වෙසක් කෝඩු ටික හැන් කරන්න. ඒක වෙන්නන්නේ ඒක ලස්සනයි.
වෙසක් කූඩු අන්බොක්සිං. මේක තමයි මැදට එල්ලන්න. හස්බන්ඩ් ඉතින් එළියට ගිහිල්ලා එනකොට ඔය වෙසක් කූඩු ටික දැකලා මට අරගෙන ආවා. මම ඉතින් ආසාවෙන් ඒක අරගෙන තිබ්බද හැන් කරන්න. මට බයිනවා වීඩියෝ කරනවා කියලා. මේ වෙසක් කූඩු ටික තමයි අපි දැන් මෙතන එල්ලන්න යන්නේ. මෙන්න මෙතන මැද තියෙනවා මේ වටේට අර පාට ඒවා ටික එල්ලනවා. අපි හස්බන්ඩ් ගියා ඒකට නූලක් අරගෙන ලණු අරන්. හයි හස්බන්ඩ්. ඔය හස්බන්ඩ් මේ වෙසක් කූඩු එල්ලනවා. චොක් නෑනේ අස්සන. ඉතින් ඔයගොල්ලන් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. බබාගේ first වෙසක්. එයාගේ husband. හරි. ඒක මහත් වෙනවද? දැන් ඇවිල්ලා හවස 5ට විතර ඇති. තාත්තයි පුතයි ඉතින් පේනවනේ. විකාර වැඩ කරගෙන ඉන්නවා තාත්තා මෙයා එක්ක කෝලම් කරනවා. අපි හවසට යනවා වෙසක් බලන්න කොළඹ පැත්තේ. ඉතින් මේ තියෙන්නේ යනකොට මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මමයි හස්බන්ඩ්ගේ යාළුවෝ 3 දෙනෙකුයි තමයි අපේ කාර් එකේ ගියේ. අයියාගේ කාර් එකේ ගියේ අයියයි අම්මයි අක්කයි බබයි. අපි ගියා පෝට් සිටි. මේ අයියලා තමයි ඉස්සරහා ඉන්නේ. අයියගේ කාර් එකේ තමයි අම්මලා ආවේ. අම්මා ඉතින් පොඩි එක්කෙනා ගන්න ඕනේ හින්දා දුවගෙන ආවා ඉක්මනට. මේ ඉන්නේ අපේ අයියගේ බබා. ඔයාලා දන්නවනේ මෙයාව. ඉතින් අපි එදා උදේ පන්සල් ගියා. මට ඒකේ වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. බට් ෆොටෝස් ගත්තා. ඉතින් ඒව තමයි මේ. ඉතින් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. අදට මගේ බ්ලොග් එක ඉවරයි. ගිහින් එන්නම්. Thanks for watching. See you with a new video. Bye.